339න් 267ක් අපි දිනලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමා ඔබතුමාගේ මම ඉල්ලා සිටිනවා මම කතාවට නම් බාධා කරන්න දෙන්න එපා කියලා. ගරු මන්ත්‍රීතුමා කතාවට බාධා කරන්න එපා. මම ගරු සභාපතිතුමනි සභාවේ අවසරද පැයක් හරි කතා කරනවා මේ බාධා කිරීම කළොත්. කරුණාකරලා අවසර දෙන්න. ගරු අර්ජුන මන්ත්‍රීතුමා ඇමතුමාට කතාව කරගෙන යන්න ඉඩ දෙන්න. බාධා කරන්න එපා. එතන යම්කිසි පිළිවෙලකට වැඩ කරන. පොයින්ට් එක කියන්න. ඔයා පොයින්ට් එක ඉදිරිපත් කරන්න. සජීවී විකාශය අත්හිටවන්න කියලා. ඔබතුමාලා තීන්දුවක් ගන්න. හරිද? ඕන එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න 3ක් අද කතා කරලා තියෙනවා කියලා වරප්‍රසාද කමිටුවේ මෙතන අදාළ කමිටු සමාජිකයෝ කිව්වා. මෙතුමා උත්සාහ කරනවා මෙතුමා දෙමළ නිසා අපි කිසිම අසාධාරණයි. මේක සම්පූර්ණ බොරු. නිසා කරුණාකරලා මගේ අවස්ථාව මට දෙන්න නැත්නම් ඔබතුමා මොකක් හරි නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද්ද මේ? ගරු අර්ජුන මන්ත්‍රීතුමා සවන් දෙනවද? ගරු මන්ත්‍රීතුමා මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. නිසා සභාව පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕන. නිසා ඔබතුමාට අවස්ථාව දුන්නා. මේක ඔබතුමාට අවස්ථාව දුන්නා. ඒ නිසා මම කියන්න කැමතියි. ඒ නිසා මම කියන්න කැමතියි අපි පැහැදිලිවම ඔබතුමාට කියන්න කැමතියි මට මේක බාධා කරන්න බෑ කියන පොයින්ට් එක ගරු අර්ජුන මන්ත්‍රීතුමා 38 පිටුවේ ස්ථාවර නියෝග 77 යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතෙකීම හෝ නිරන්තරයෙන්ම හිතමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අත්හිටු ලැබිය යුත්තේය යනුවෙන් කරලද යෝජනාවක් මත කිසි සංශෝධනයකට කල් තැබීමකට හෝ විවාදයකට ඉඩ ලබා නොදී පළවෙනි අවස්ථාවේදී පුළුවන් සති දෙකකට. ඒ නිසා ඔබතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව දෙන්න. ඔබතුමාට අවසාන නිවේදනය ඔබතුමාට මේ සභාව මෙහෙවන්න දෙන්න බෑ එහෙම. ගරු සභාවට අවස්ථාව දෙන්න ඕන. පොයින්ට් ඔෆ් ඕඩරේට අවස්ථාව දුන්නා ඔබතුමාට. ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. කරුණාකර ඉඳ ගන්න. කරුණාකර ඉඳ ගන්න ඕන. සභාව අවසන් කිරීමට තව මිනිත්තු 5යි තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව දෙනවා. ඔබතුමාට අවස්ථාව දුන්නා. එපමණයි. ඇමතුමාට අවස්ථාව. ගරු සභාපතිතුමනි අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ රූලින් එක ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ පිස්සුවක් නෙමෙයි. මොකද්ද මේ? පිස්සු මඩුවක් නෙමෙයි මේක. මොකද්ද මේ? ගරු සභාපතිතුමනි ගරු අර්ජුන මන්ත්‍රීතුමා ඔබතුමා අසුන් ගන්න ඔබතුමාට අවස්ථාව දුන්නා.
පොයින්ට් ඔෆ් ඕඩරේට අවස්ථාව දුන්නා. එපමණයි. තවත් වෙලාව දෙන්න බෑ. සභාව අවසන් කරන්න ඕන. සභානායකතුමා සභානායකතුමාට අවස්ථාව දෙනවා අවසන් වතාවට. ගරු අර්ජුන මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමනි මගේ මට කතා කරන්න තියෙන අයිතිය රැකලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒකට බාධා කරනවා නම් ඒක බාධා නතර කරන්න ඔබතුමාගේ වගකීම. මොකද මම මට නියමිත කාලේ මම අර්ජුන කතා කරා. මන්ත්‍රීතුමා මට කතා කරන්න බැරි කරන එක අසාධාරණයි. මම මගේ පක්ෂය වෙනුවෙන් පිළිතුරු ගරු අර්ජුන මන්ත්‍රීතුමා සවන් දෙන්න මූලාසනයේට මේ පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන්න ඕන. ඔබතුමාට ස්ථාර නියෝග අනුව අවස්ථාව දුන්න ප්‍රශ්නයක් අහන්න සභානායකතුමා එකට අදාළ පිළිතුරු ලබා දෙමින් තියෙනවා. ඔබතුමාට එතනින් ඊට පස්සේ නැවත සභාවට මැදිහත් වෙන්න බෑ. ඒ කතාවට බාධා කරන්න බෑ. ඒ නිසා අර්ජුන මන්ත්‍රීතුමා අසුන් ගන්න. එහෙම නැතිනම් අපට සිදු වෙනවා එකට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඔබතුමා අසුන් ගන්න. සභානායකතුමාට අවස්ථාව අවසන් වතාවට ඔබතුමා අසුන් ගන්න. ඔබතුමාට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා මේ සභාව පවත්වාගෙන යාම කරන තෙක් වෙලාව ලබා ගැනීමට එකඟයිද? අයි නෑ ගරු සභාපතිතුමනි මූලාසනයේ ගතපු තීන්දුව නියෝග ක්‍රියාත්මක කරන්න. මූලාසනයේ ගතපු තීන්දුව නියෝගය දුන්නා. ගරු සභාපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක කරන්න අපි ඉල්ලා සිටිනවා. මොකක්ද මේ? මේකේ සීමාවක් තියෙන්න ඕන. හැමදාම පොයින්ට් ඔෆ් ඕඩර් එකේම හැත්තනමේ එක ප්‍රකාරව නියෝගය ක්‍රියාත්මක කරන ලෙස වේත්‍රධාරිතුමාට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. කතා කරන්න. එක කියවන්න ඕනද? මේක කියවන්න ඕනද? 79 79 බරපතල ලෙස විනය විරෝධී හැසිරෙන මන්ත්‍රීවරයෙකුට එදින රැස්වීමේ ඉතිරි කොටස අවසන් වන තෙක් පාර්ලිමේන්තුවෙන් වහාම ඉවත් වන ලෙස කතානායකවරයා විසින් නියෝග කරන ලැබිය යුතු අතර සිය නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියම කර ලැබිය හැකිය. වේත්‍රධාරියා විසින් එම නියෝගයේ ක්‍රියාවේ යෙදවීම සඳහා කටයුතු කළ යුත්තේය. ගරු මන්ත්‍රීතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව. ගරු සභාපතිතුමනි මං කියන්න කැමති අපි විධායක ජනාධිපති බලයකුයි 3/2 බලයකුයි දැන් ප්‍රාදේශ සභා 341කින් 179ක බලය තිබෙන පක්ෂයක්. හරිද? එහෙම තියාගෙන ඒ වගේම රටේ වෘත්තීය සමිති බලය, රටේ ගම්වල බලය, ඒව ඔක්කොම තියාගෙන තමයි මෙතන බොහොම නිහතමානීව කටයුතු කරන්නේ. A5 News, Sri Lanka.